දරුවෙක් විභාගවලින් ඉහළම ලකුණු ගත්තත් ඒකම විතරක් ජීවිතයට ප්‍රමාණවත් වෙන්නේ නැත්තේ ඇයි? දෛනිකව අපි කරන පුංචි පුංචි දේවල් වලින් දරුවන් තුල සැබෑ ප්‍රඥාව ගොඩනගන්නේ කොහොමද? අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ මූලාශ්‍ර දත්ත පදනම් කරගෙන හොයාගත්තු දරුවන්ගේ මනෝවිද්‍යාව පිළිබඳව හරිම අපූර්ව කාරණා ටිකක් ගැන. බොහෝ දෙමාපියන් නිතරම කියන කතාවක් තමයි මේ. දරුවා ඉස්කෝලේ වැඩවලට හරිම දක්ෂයි. කියන දේ අකුරටම කරනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් ආවම එනමත් නැත්තම් තනියම තීරණයක් ගන්න උනාම හිර වෙනවා. බුද්ධිමත් වීමයි සැබෑ ලෝකෙට තනියම මුහුණ දෙන එකයි අතර ලොකු පරතරයක් තියෙනව නේද? හරි අපි මේක ටිකක් ගැඹුරටම බලමු. ඉස්කෝලෙන් කරන්නේ දරුවන්ගේ බුද්ධිය වටන්න කරුණුකාරණා කියලා දෙන එක. හැබැයි මේ මූලාශ්‍රවලට අනුව සැබෑ ප්‍රඥාව ඒටනි ස්වාධීනව හිතලා තීරණ ගැනීමේ හැකියාව හැදෙන්නේ ගෙදරදී අපි නිරන්තරයෙන්ම කරන පුංචි පුංචි දෛනික පුරුදු හරහා. ඉතින් මේ පරතරය නැති කරන්නේ කොහොමද? අපි මේ ගැන ප්‍රධාන පදනම් 4ක් යටතේ සාකච්ඡා කරමු. ඒ තමයි ස්වාධීන චින්තනය, චිත්තවේගී ශක්තිය, සැබෑ අත්දැකීම් සහ ආදර්ශය. අන්තිමට අපි බලමු මේ හැම දෙයකම අවසාන අරමුණ මොකක්ද කියලා. අපි මුලින්ම බලමු පළවෙනි පදනම. ඒ කියන්නේ දරුවගේ ස්වාධීන චින්තනය වර්ධනය කරන්නේ කොහොමද කියන එක. මෙතෙන්දී අපේ අරමුණ වෙන්නේ දරුවාව කියන දේ කරන යන්ත්‍රයක් වෙනුවට ස්වාධීනව හිතන්න පුළුවන් කෙනෙක් කරන එක. මේකට දෛනික පුරුදු 3ක් හරිව වැදගත්. හැම දෙයකම ඇයි කියලා අහන්න ඉඩ දෙන එක, ඇඳුමක් තෝරගන්නෝ වගේ පුංචි තීරණ තනියම ගන්න දෙන එක, ඒ වගේම මේ ඩිජිටල් තිර වලින් ඈත් වෙලා නිදහසේ කල්පනා කරන්න වෙලාවක් දෙන එක. මේක හරියට දරුවාගේ තර්ක කිරීමේ හැකියාවට ලබා දෙන පදනමක් වගේ. මෙහෙම හිතන්නකෝ දරුවෙක් මොකක් හරි වැරද්දක් කරද්දි ඕක නවත්තන්න කියලා කෑ ගහනව වෙනුවට මෙහෙම දිගටම කළොත් මොකද වෙන්නේ කියලා අහලා බලන්න. එතකොට දරුවාටම සිද්ධ වෙනවා තමන්ගේ ක්‍රියාවයි ඒකේ ප්‍රතිඵලයයි අතර තියෙන සම්බන්ධය කිරලා මැනලා බලලා වගකීම තේරුම් ගන්න. මෙතනදී අපිට හම්බ වෙන විද්‍යාත්මක කාරණේ හරිම අපූර්වයි. ස්නායු විද්‍යාවට අනුව දරුවෝ අර වගේ පුංචි පුංචි තීරණ ගන්නේ මොලේ තියෙන పూర్ව ලලාට බාහිකය එමත් නැත්නම් ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන කොටස ඇත්තටම ශක්තිමත් වෙන්න. ඒ කියන්නේ අනාගතයේ ජීවිතේ ලොකු තීරණ ගන්න අද ඉඳන්ම මොලේ සූදානම් කරනවා කියන එකයි. දැන් අපි දෙවෙනි පදනමට යමු. ඒ තමයි දරුවන්ගේ චිත්තවේගීය ශක්තිය ගොඩනගන එක. ප්‍රඥාවන්ත දරුවෙක් කියන්නේ දුක කේන්තිය හංගගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. අඬන්න එපා කියලා හැංගීම් යටපත් කරනව වෙනුවට ඒ දැනන කේන්තිය හරි කලකිරීම හරි වචන වලින් කියන්න අපි ඉඩ දෙන්න ඕනේ. ඒ වගේම දවසේ වෙච්ච දේවල් ගැන ආපහු හැරිලා බලන්න පුරුදු කළාම ඒ අත්දැකීම් අනාගතයට වටිනා පාඩම් බවට පත් කරගන්න ඕන්ට පුරුවන් වෙනවා. අපි දරුවගෙන් ඇහුවොත් අද මොනවද ඉගෙන ගත්තේ? එහෙමත් නැත්නම් හෙට මීට වඩා වෙනස් මොනවද කරන්න කියලා එතනින් දරුවගේ මනස ඇතුලේ පාර සංජානනය, ඒ කියන්නේ මෙටාකොග්නිෂන් කියන ක්‍රියාවලිය පටන් ගන්නවා. තමන්ගේ සිතුවිලි ගැනම ආපහු හිතන එක ස්වයං අවබෝධය හදාගන්න වගේම හැඟීම් පාලනය කරගන්න තියෙන ප්‍රබලම ආයුධයක්. තුන්වෙනි පදනම විදිහට අපි කතා කරන්නේ සැබෑ අත්දැකීම් තුලින් ඉගෙන ගන්න දරුවන්ට ඉඩ දෙන එක ගැන. සාමාන්‍යයෙන් වැඩිහිටියල් විදිහට අපි බඩන්නේ දරුවන්ව හැම ප්‍රශ්නකින්ම බේරගන්නනේ. හැබැයි මූලාශ්‍රවලට අනුව නම් ඒකෙන් දරුවගේ වර්ධනය අඩාල වෙන්න පුළුවන්. දරුවන්ට පුංචි පුංචි අභියෝගවලට මුහුණ දෙන ඇරෙන එක හරිම වැදගත්. යාළුවෙක් එක්ක වෙන ප්‍රශ්නයක් වුණත්, අලුත් අභියෝගයක් වුණත් ඒ දෙයට තනියම මුහුණ දෙනකොට තමයි ඔවුන්ගේ ප්‍රශ්න විසඳන හැකියාව හැදෙන්නේ. මේකට හොඳම උදාහරණයක් බලමු. දරුවාට ගෙදර වැඩ කරන්න අමතක වුණා කියන්නකෝ. ගෙදරදී ලොකුවට බනිනව වෙනුවට පහුදා ඉස්කෝලේදී ඒ ගැන ගුරුවරයාටව පැහැදිලි කරන්න ඉඩ දෙන්න. Tamanගේ ක්‍රියාවල ස්වභාවික ප්‍රතිඵලවලට තනියම මුහුණ දෙද්දී වගකීම කියන දේ දරුවන්ට નિરાයාසයෙන්ම කාවදිනවා. ඒ වගේම තමයි ගෙදර දොරේ පොඩි පොඩි වඩබාර දෙන එක. මේ අර්ථවත් වගකීම් නිසා දරුවා හැම වෙලේම අනුන්ගෙන් උදව් ඉල්ලන තැනින් මිදිලා අනිත් අයට උදව් කරන ක්‍රියාකාරී කෙනෙක් බවට පත් වෙනවා. ඒක සමාජයටම වටිනාකමක් එකතු කරන ලොකු ආයෝජනයක්. හතරවෙනි පදනම තමයි ආදර්ශයෙන් මඟ පෙන්වන එක. ඇත්තරම කිව්වොත් මේක තමයි අපිට තියෙන අමාරුම අභියෝගය. ඇයි මම එහෙම කිව්වේ? මොකද මෙතනදී සම්පූර්ණයෙන්ම බලපාන්නේ දරුවා වටේ ඉන්න අපේ හැසිරීම. නිකන්ම නීති දාලා දරුවන්ට කිසිම දෙයක් උගන්වන්න බෑ. ඒ වෙනුවට අපේ අතින් උණු වරදි අපි මුණ දීපු අභියෝග කතන්දර විදියට එහලත් එක්ක බෙදා ගන්න. මේ කතන්දර වලින් මොලේ කොටස් උත්තේජනය වෙලා ඒ පාඩම් දරුවන්ගේ හිතේ තදින්ම කාවදිනවා. විද්‍යාත්මකව බැලුවොත් මේක මාරම අපූර්වයි. මොලේ තියෙනවා කැඩපත් නියුරෝන, එහෙමත් නැත්නම් මිරර් නියුරෝන්ස් කියලා කොටසක්. මේ සෛල හරහා කරන්නේ දරුවෝ අපි දිහා බලන් ඉඳලා අපි කරන දේවල් ඒ විදිහටම ස්වයංක්‍රීයව උකහා ගන්න එක. අපේ සංසුන් කතාබහේ ඉඳන්
කේන්තියෙන් කෑ ගහන එක දක්වා හැමදේම දරුවෝ අනුකරණය කරනවා. ඒ කියන්නේ කතාවට වඩා ක්‍රියාවයි වැදගත් වෙන්නේ. දරුවන්ගෙන් අපි ඉවසීමා කල්පනාකාරී බව බලාපොරොත්තු වෙනෝ නම් මුලින්ම ඒ දේවල් අපේ හැසිරීමෙන් ඒගොල්ලන්ට දකින්න සලස්වන්න ඕනේ. අපි දැන් ඉන්නේ අපේ පස්වෙනි සහ අවසාන කොටසට. මේ හැම දෙයකම අවසාන අරමුණ මොකක්ද? මේ සේරම එකතු කරලා බැලුවම අපිට තේරෙනවා අපේ අරමුණ වෙන්න ඕනේ විභාග පාස් වෙලා අනිත් අයව පුදුම කරන ළමෙක් හදන්න එක නෙවෙයි ජීවිතේ ලොකුම අභියෝගයක් ඉස්සරහට ආවම නොසැලී තනියම හිට ගන්න පුළුවන් පැහැදිලි දැක්මක් ධෛර්යයක් වගේම දයාවක් තියෙන මිනිස්සෙක් නිර්මාණය කරන එකයි. අප මේ විග්‍රහය අවසන් කරද්දී මේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් හිතලා බලන්න. හෙට දවසේ තනියම ලෝකෙට මුහුණ දෙන්න අද අපි දරුවන්ට ලබා දෙන්නේ මොන වගේ ප්‍රඥාවක්ද? දවස ගානේ අපි එකතු කරන මේ පුංචි පුරුදු දරුවෙකුගේ අනාගතයේ ඔරොත්තු දීමේ හැකියාව වෙනස් කරන්න කොච්චර බලපානවද කියලා අපිට දැන් පැහැදිලි. ඉතින් තවත් මේ වගේම වැදගත් කාරණු එකතු කරගත්තු විග්‍රහයකින් අපි නැවතත් හමු වෙමු.